මොකද්ද මේ වෙන්නේ යන්නේ? අය මීක් නෑ. හරි. එමෙහෙට එනවා. ඔයා කැමතිද? හරි. ආවා. අයියෝ සර්. මේ ප්‍රෙසරේට කියන්නේ කොන්දොස්තර මහත්තයට දෙන්නකො ටිකට් එක. ඇට්ලස් කෂේරුකා මත දක්ෂ කෂේරුකා දන්තාකාර ප්‍රෙසරේට දෙකක් දෙන්න. හරි. නංගි හැමදාම මේ බස් එකේ යන්න ඕන. මාත් එක්ක කතා කරන්න එපා. හරි. පුතා පාඩම් කළාද? නෑ. මතකද? නෑ. ගොඩ යන්න ඕනද? කර්මය ඔන්නොතින් තමයි පටන් ගන්න. ඇයි මේක අපි මෙහෙම තියනවා. තිය වෙන්නේ මොන අග්‍රවලින්ද? අපර කපාල සන්දාන අග්‍ර සන්දාන මුහුණත් එක්ක. ඊට පස්සේ මුව ඔහොම කළ හැකියි අපිට. ඒ නිසා මූට මොංගලයි. තේරුණා සිද්ධිය? හිස ඉහළ පහළ හැරවිය හැක්කේ කුමක් සහ කුමක් අතර සමතලනෙන්ද? අපර කපාල සන්දාන අග්‍ර සහ ඇට්ලස් කෂේරුකාවේ සන්දාන මුහුණත්. ඔය ඕවා ටික පාඩම් තියාගන්න බෑ කියලානේ ඔය කියන්නේ. මට පුදුම ඒකනේ. හැබැයි දැන් නම් පුදුම යන්නේ අපේ ළමයි මේ ලකුණු ගන්න හින්දා. ඉස්සර තමයි මේවා අමාරුයි අස්ති පාඩම අමාරුයි මන් දන්නේ ඇයි කියලා. හරි? ඔන්න ඔක හරියනවා. ඔකලු තියාගන්න ඕන. ඊළඟ ඇට්ලස්ට යටින් ඉන්නේ කවුද මිත්‍රවරුනි? අක්ෂය කුමාර්. අක්ෂ කෂේරුකාව මෙහෙම එකක් මේ. ඇඟිලි පහක් තියෙනවනේ. නෑ අක්ෂ කෂේරුකාව මෙන්න එක ප්‍රසරයක් තියෙනවා. මෙතේ හැමෝම බලාගන්න ඒක. අක්ෂ කෂේරුකාවේ ප්‍රසර කීයක් තියෙන්නේ? එකයි. මේ කවුද? ඇට්ලස්. මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඇට්ලස් කෂේරුකාවට උඩින් දක්ෂ කෂේරුකාව ඉන්නේ නෑ වෙලාව. කොහෙන්ද ඉන්නේ? යටින්. මේ මීක් නෑ. මේ පැත්තෙන්වත් බලමුකෝ. මේ ඇට්ලස් කෂේරුකාව. මේ අක්ෂ කෂේරුකාව එනවා හිමීට. හරි? හිමීට එනවා. ඔයා කැමතිද? හරි. ආවා. මේ ප්‍රසරය මේකට කියන්නේ අයියෝ සර්. මේ ප්‍රසරයට කියන්නේ දන්තාකාර ප්‍රසරය. කො නම කියන්නේ අයියෙන්? මේ මොකද්ද? ඇට්ලස් කෂේරුකාව. මේ මොකද්ද? නෑ මේ කෂේරුකාව මොකද්ද? අක්ෂ කෂේරුකාව. මේ මොකද්ද? දන්තාකාර ප්‍රසරය. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙන්න මෙතෙන්ට හිට්ටා. දැන් කියන්න බලන්න කවුරු මත කවුද හිට්ටේ? ඇට්ලස් කෂේරුකාව මත අක්ෂ කෂේරුකාවේ දන්තාකාර ප්‍රසර. අන්න කොහමද වැඩ? ඔන්න ඔය වචන කීක යන්නකො පාරේ. ඈ බලන්නකෝ. කොන්දොස්තර මහත්තයට දෙන්නකො ටිකට් එක. ඇට්ලස් කෂේරුකාව මත අක්ෂ කෂේරුකාව දන්තාකාර ප්‍රසරයට දෙකක් දෙන්න. හරි? නංගි හැමදාම මේ බස් එකේ යන්න ඕන. මාත් එක්ක කතා කරන්න එපා. හරි. එහෙනම් මට කියන්න දන්තාකාර ප්‍රසරය කාගෙද තියෙන්නේ? ඒකට සන්දාන මුහුණත කාගෙද තියෙන්න ඕන? බලන්න ඇට්ලස් ගේ මේක තියෙනවද කිය? තියෙනවනේ. තියෙනවනේ. ඒකනේ බ්‍රෝ කියන්නේ. ඒකත් හයිලයිට් කරගන්න. දන්තාකාර ප්‍රසරය සඳහා සන්දාන මුහුණත් පිටු අංක 12 පෙරලන්න. පිටු අංක 12 අක්ෂ කෂේරුකාව බලන්න. ඔය ඉන්නේ බේරුණ්ඩ පක්ෂිය වයිකෙක්.
දන්තාකාර ප්‍රසරය බලලා හයිලයිට් කරගන්න. දන්තාකාර ප්‍රසරය කියලා නමක් තියෙන එක හයිලයිට් කරගන්න. පේනව නේද මේ එහා පැත්තේ ඇට්ලස් කෂේරුකාවයි දන්තාකාර ප්‍රසරයයි අක්ෂ කෂේරුකාවයි ඉන්න විදිය කළු සුදු විදියට මේ බලන්නකො මේ ඈ උම්ම දීගෙන ඉන්නේ. සීන් එකේ ඉන්නේ. එතකොට මේ බලන්න මේක සිද්ධ වෙන දේ. සිද්ධ වෙන්නේ මේ අක්ෂ කෂේරුකාවට පුළුවන් මෙන්න මෙහෙම කැරකෙන්න. මේ ඇයි මෙතනින් මෙයා සම්බන්ධයිනේ. ඔහොම කැරකෙන්න පුළුවන්. ඒ හින්දා තමයි brothers and sisters අපිට පුළුවන් ඕන දෙයකට මොනවා කියන්නද? නෑ. හිස දෙපැත්තට හරවන්න. පුතා පාඩම් කළාද? නෑ. මතකද? නෑ. ගොඩ යන්න ඕනද? කර්මය ඔන්නතරින් තමයි පටන් ගන්න. ආදම් මට කියන්න බෑනේ මොකද්ද කෂේරුකා දෙක? ඇට්ලස් කෂේරුකාවයි අක්ෂ කෂේරු. දැන් විතරෝ කියන්න බෑනේ හිස දෙපසට හැරවීමේ චලනයේ දෙන කෂේරුකා දෙක. ඇට්ලස් අක්ෂ කුමක සමග සන්දාන වෙන හින්දාද? අක්ෂ කෂේරුකාවේ දන්තාකාර ප්‍රසරය ඇට්ලස් කෂේරුකාවේ සන්දාන මුහුණත සමග සංදියෙන්. පැහැදිලිද? මෙහෙම